ආයුබෝවන් ළමයි අදත් සුපුරුදු පරිදි රාත්‍රී 7ට ඔබ එකතු වෙලා ඉන්නේ වෙනදා වගේම විතරණේ වැඩසටහනත් සමග අදත් අපි සදුදා දින රාත්‍රී 7ට පටන් ගන්න සුපුරුදු සිංහල පන්තිය වැඩසටහන අපි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විචාර කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපි කෑරගල වැජබෙයි කියන විචාරයත් එක්ක ඔකටත් එක්ක අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම විශේෂයෙන්ම ළමයි කෑරගල වැජබෙයි කියන මේ මාතෘකාව නැත්තම් ඔය කටියත් එක්ක සාකච්ඡා කරන අද විචාරය බොහොම ලේසි මාතෘකාවක් වුණත් අපිට විචාර ලිවීමේදී යම්කිසි අපහසුතාවක් ඇති වෙන්න පුළුවන්. ඒ තවදුරටත් ලේසි කර දීම සඳහා මා බලාපොරොත්තු වෙනවා කෑරගල වැජබෙයි කියන විචාර කීපයක් ඔය කටියත් එක්ක සාකච්ඡා කරන්න. ඊළඟට තව මාතෘකාවක් තියෙනවා අපි ඉන් අනතුරුව සාකච්ඡා කරමු. ළමයි මුලින්ම අපි කෑරගල වැජබෙයි කියන මේ විචාර මාතෘකාවත් එක්ක සාකච්ඡා කිරීමේදී අපට හමු වෙනවා මෙන්න මේ කොටස පොඩ්ඩක් බලන්න ළමයි. සිංහල භාෂාව හා සාහිත්‍ය ඉතිහාසය දැන් මේ නිපුණතා මට්ටම දැනගන්න ඇයි අපි මේ මාතෘකාවත් එක්ක සාකච්ඡා කරන්නේ කියන කාරණාව අපි මුලින්ම අවබෝධ කරගන්නට ඕන. සාහිත්‍ය ඉතිහාසයේ අර්ථ අවබෝධය හා අවස්ථා සම්බන්ධ පිළිබඳව දැනුම ප්‍රදර්ශනය කිරීම. එවැගේම නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කිරීම. මෙන්න මේ කොටස් නිසා තමයි අපි ළමයි කෑරගල වැජබෙයි කියන මේ මාතෘකාව අපි ප්‍රධාන වශයෙන් ගන්නෙ. එතකොට පුතා ඊළඟට අපි යනවා අරමුණ ඕනම දෙයක තියෙන අරමුණක් අපි දෙයක් කරන්න යද්දි පුතා ප්‍රධාන වශයෙන් අපිට බලපාන දෙයක් තමයි අරමුණ. එතකොට අරමුණේදී අපට හමු වන කොටසක් තමයි මෙන්න මේ කෑරගල වැජබෙයි මෙලෙසින් සිට කියන මෙන්න මේ අපේ ප්‍රධාන මාතෘකාවේන අරමුණ. මොකද්ද අරමුණ? කෑරගලේ වැජබෙයි මෙලෙසින් සිට පාඩම උපුටාගත් කෘතිය හා කතුරයා හඳුන්වා දීම. ප්‍රධානම අරමුණ තමයි හඳුන්වා දීම. කවුද? උපුටාගත් කෘතිය සහ කතුරයා හඳුනා ගැනීම. මෙන්න මේ කොටස අපිට වැදගත් වෙනවා. වීදාගම හිමියන්ගේ වෙනත් කෘති සාහිත්‍ය සේවය අගය කිරීම. කෝට්ටි යුගයේ සාහිත්‍ය ප්‍රබෝධය විස්තර. මෙන්න පුතා මෙන්න මේ කොටස ඉතා වැදගත් වෙනවා. මොකද්ද? මෙන්න මේ කොටස. මේ කෝට්ටේ යුගයේ කොටස පුතා ඉතා වැදගත් වෙනවා. කෝට්ටේ යුගය. ඇයි සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය තමයි පුතා කෝට්ටේ යුගය. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මොකද්ද පුතා? කෝට්ටේ යුගය. එතකොට මේ කෝට්ටේ යුගයේදී ලියවුණු කෘති විශාල ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර මෙන්න මේ සංදේශ ගණනාවක් සංදේශ විශාල ප්‍රමාණයක් කෝට්ටේ යුගයේ ලියවුණා කියලා අපි ඉස්සරහදී සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව සිංහල සාහිත්‍යයේ තොරතුරු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. ඒතර පුතා මෙන්න මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යමය ප්‍රබෝධය විස්තර කිරීමත් සංදේශ කාව්‍ය අතර හංස සංදේශයට හිමිතන හංස සංදේශය සංසන්දනය කිරීම. එවැගේම අන්තර්ගතය. දැන් පුතා අපි මේ කතා කරන මේ මාතෘකාවේ මේ විචාරයේ අන්තර්ගතයත් අපි ඔලුවට ගන්න ඕන. කෑරගලේ වැජබෙයි මෙලෙසින් සිට අපි ඔන්න සාකච්ඡා කරගෙන යනවා දැන් ඉස්සරහට. ඔන්න තියෙන උපුටාගත් කෘතිය. මොකද්ද පුතා උපුටාගත් කෘතිය? උපුටාගත් කෘතිය මට කියන්න. මොකද්ද උපුටාගත් කෘතිය?
මෙන්න තියෙනවා හංස සංදේශය උපුටාගත් කෘතිය හංස සංදේශය. බොහොම සරලයි අපේ දරුවෝ පුතා මෙන්න මේ ਵਿਚාර අයින් කරන්න උත්සාහ කරනවා. ලේසියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් ස්ථාන තමයි මේ ස්ථාන. ඒ හින්දා පුතා මොනම ප්‍රශ්නයක් ආවත් මේක නම් අතාරින්න එපා කොහොම හරි ලියන්න උත්සාහ කරන්න. හංස සංදේශය තමයි උපුටාගත් කෘතිය. ඊළඟට ලියවුණු යුගය ඔන්න අපි කීවා සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය තමයි කෝට්ටේ යුගය. සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය පුතා කෝට්ටේ යුගය. පැහැදිලිනේ? එතකොට 6 වෙනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ තමයි මෙන්න මේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ඔප්නං වෙලා සමාජයට මුදා හැරුණේ. එතකොට කෝට්ටේ යුගයේ ලියවුණු නේද හංස සංදේශය පිළිබඳව 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඔන්න ප්‍රධාන අති දරනවා. තව රජවරු කීප දෙනෙක් රජකම් කරලා තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. මෙන්න ඉන්නවා කතෘ කවුද වීදාගම මෛත්‍රී මාහිමි. දැන් මේ තොරතුරු ඔය කට්ටිය දන්නවා. මම ටක් ගාලා කරගෙන යනවා. මොකද ඒවා සාකච්ඡා කරන අවස්ථාවක් නෙමෙයි. මම නිකන් මතක් කිරීමක් කරේ නැවත පුනරාවර්තන මේ ප්‍රශ්න හංස සංදේශයේ ලියවුණු යුගය කුමක්ද? මොන පොඩි අරම ප්‍රශ්නයක් ඔකට දැම්මා. දැන් මේ ප්‍රශ්නේ බලන්න පුතා මොකද්ද? හංස සංදේශයේ ලියවුණු යුගය කුමක්ද? මතක තියාගන්න ඕන කට්ටිය මේ ගැන. ඔනල් තියෙනවා දැන් අපි කතා කරා වීදාගම මෛත්‍රී හිමියන් විසින් ඔන්න ලියවුණු තවත් කෘති ලෝවැඩ සංගරාව, දහම් ගැට මාලාව, එළු අත්තනගලු වංශය, කවු ලකුණු මිනිමල. ඔන්න තියෙන මේ බලන්න. මේ ටික හොඳට මතක තියාගන්න. ඒවා අමතර දැනුම් මම හිතනවා ඔය කට්ටිය මේවා වැදගත් ඒක මම දැම්මේ. එතකොට පුතා බෙන්න මම කියව නේද කෝට්ටේ යුගයේ ලියවුණු වෙනස් සංදේශ. සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය තමයි පුතා කෝට්ටේ යුගය. ඒ කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ ගණනාවක් අපිට හමු වෙනවා. ඒ සංදේශ තමයි පුතා මෙන්න තියෙනවා ගිරා සංදේශය, පරවි සංදේශය, කෝකිල සංදේශය, සැලනීනි සංදේශය. හරි නේද? ගිරා සංදේශය, පරවි සංදේශය, කෝකිල සංදේශය, තව මොකද පුතා? සැලලීනි සංදේශය. මෙන්න මේ සංදේශ ගණනාවක් පුතා කෝට්ටේ යුගයේදී රචනා වූ බව තොරතුරු අපිට හමු වෙනවා. රයිට් මේවා සටහන් කරගන්න. හරිද පුතා ලියාගත්තද? සටහන් කරගන්න. බොහොම හොඳයි. ටක් ගාලා ලියා ගන්න හොඳයි. එතකොට කෝට්ටේ ලියවුණු වෙනත් කෘති තියෙනවා. බලන්න බුදුගුණ අලංකාරය, ඊට පස්සේ ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛරය, පැරකුරුම්බා සිරත. බුදුගුණ අලංකාරය, ඒ වගේම කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍ය, ඒ වගේම පැරකුම්බා සිරිත. හරිනේ පුතා? මේ ටික හොඳට මතක තියාගන්න. මේ තමයි සංදේශ කාව්‍යයේ අපිට හමු වන ලස්සනම තැන්. කෝට්ටේ යුගයේ. රයිට්. ඊළඟට ඔන්න අපි යනවා අපි සාකච්ඡා කරන අද නේද? හංස සංදේශය පිළිබඳව තොරතුරු ගවේෂණය කිරීම සඳහා තොරතුරු සෙවීම සඳහා. ඒ සඳහා අපිට ඉතා ලේසි මම කොටස් ටිකක් සොයාගෙන ආවා. අපි සාකච්ඡා කරමු. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. අපි දැන් ගිය පාර අපි දාපු විතරණේ වැඩසටහනත් එක්ක සාකච්ඡා කරද්දී අපි සෑම සඳුදා දිනයකම රාත්‍රී 7ට සිංහල පන්තිය ඔය කට්ටියගේ ගෙදරටම එනවා. ගෙදරටම අපි නේද සජීවී වීඩියෝ හරහා එනවා. ඉතින් ඔය කට්ටිය සහභාගී වෙන්න පුළුවන්. දැන් මේ වෙද්දී අපිට විශාල ප්‍රතිචාර ලැබෙමින් සිටිනවා. ඒ දරුවන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට. මොකද විභාගේ තව ටික දවසයි තියෙන්නේ. ඉතින් අතාරින්න එපා ඔබේ උත්සාහය. ඔබ යම්තාක් දුරට ඇත්තරියොත් පුතේ ඔබ ෆේල්. එහෙනම් මොන ප්‍රශ්නාවක් මොන බාධකාවක් පුතේ අපි අපේ වැඩේ කරගෙන යනවා. ගිය සතිය සඳහා තියන්න බැරි වුණා. ඒකට හේතුව ඔබ දන්නවා. ලංකාවට බලපාපු නේද? කාලගුණ ප්‍රශ්නය නිසා සියල්ල අපිට යන හිටිය. නමුත් අපි කොහොම හරි
මේ සතිය අපි ඒ ප්‍රශ්න බාධක මැඩපවත්වාගෙන අපි නේද ඔය කට්ටියත් ප්‍රශ්න ඇති ගෙවල් වල හැම ලංකාව හැම පැත්තටම අති දුෂ්කරතාවයක් ඇති වුණා මේ වර්ෂාව නිසා. නමුත් ඒ වර්ෂාව නොතකා අපි අපේ ජයග්‍රහණය තව මාස කිහිපයක් තියෙනවා. ඒ ජයග්‍රහණය ලැබෙන තුරු පුතා මොන බාධක මොන ප්‍රශ්න මොන කම්කටොළු මොන අභියෝගාවත් අපි මේ කරන වැඩේ දිනලම තමයි අවසන් කරන්න කියන මේ උතුම් අධිෂ්ඨානය පුතා තියාගන්නට ඕන. පැහැදිලිනේ? එහෙනම් අද මේ රාත්‍රී කාලෙත් අපිත් එක්ක මේ එකතු වෙලා මේ වැඩසටහනත් එක්ක සහභාගී වෙලා ඉන්න අපේ දුවදරුවෝ දැන් පහුගිය දවස්වල අපිට වැඩසටහනත් එක්ක අපේ දරුවෝ අපේ PDF ඉල්ලා තිබ්බා. අපි මේ කරන වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරලා තිබ්බා. තොරතුරු අපෙන් ඉල්ලා තිබ්බා. ඉතින් ඒ දරුවන්ට බෙහෙවින්ම අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මම හිතනවා මේ වැඩසටහන ඒ තාක් දුරට සාර්ථක වෙලා තියෙන බව අපිට මේ යන ළමයින්ගේ මේ සෙවීමත් එක්ක අපිට හිතෙනවා. රයිට්. එන දරුවෝ හංස සංදේශයට හංස සංදේශය හංසයෙකු දූතයා වශයෙන් තෝරාගෙන රචනා කර ඇත. ඒතොර හංස සංදේශය හංසයෙකු දූතයා වශයෙන් තෝරගෙන දූතයෙක් වශයෙන් තෝරගෙන ඒ රචනා කරලා තියෙනවා. ඒ වගේම කෑරගල වනරත්න මාහිමියන් ලවා පිරිත් දේශනාවක් කරවාගෙන නේද සමන් විභේෂණ හා උපුල්වන් දෙවියන්ට පින්දීම සිරිපැරකුම්බා රජුට සෙත සලසන ලෙස ඉල්ලා සිටීම මෙහි අරමුණයි. මේකේ අරමුණ මොකද්ද පුතා? කෑරගල මේ වරණතන හිමියන් ලවා මොකද පිරිත් දේශනා කරගත්තා කියනවා. පිරිත් දේශනා කරගෙන නේද? විභීෂණ හා උපුල්වන් දෙවියන්ට පින්දී සිරිපැරකුම්බා රජුට සෙත සලසන ලෙස ඉල්ලා සිටීම තමයි මේ හංස සංදේශයේ ප්‍රධානම අරමුණු ලෙස සඳහන් වෙන්නේ. හරිනේ? දැන් මේවා දැනගෙන ඉන්නව ඇති. නෝන නැවත මතක් කිරීමක් කරේ. මොකද අපි ਵਿਚාරවලට යන්න ඕන. මොකද ਵਿਚාර අහලා තිබ්බ විදිහ ඉතා ලේසිත් නෑ අමාරුත් නෑ ප්‍රශ්නයක් නෑ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි ඊළඟට කවි ගාන 205ක් තියෙනවා පුතා. හොඳට මතක තියාගන්න කවි ගාන 205ක් තියෙනවා. හරිද? ඊළඟට එකට යන්න කලින් මේ ටික මතක තියාගන්න අපි ඊළඟට කෑරගල වැජිබේ නැත්නම් මේ හංස සංදේශයේ පළවෙනි ਵਿਚාරයේ පිළිබඳව සාකච්ඡා කරන්න අපි දැන් ඊළඟට අපි යනවා පළවෙනි ਵਿਚාරයට. මොකද පුතා? පළවෙනි ਵਿਚාරයට. රයිට්. එන්න ලෑස්ති වෙන කට්ටිය එහෙනම් වැඩේට බහින්න ඕන පළවෙනි ਵਿਚාරයට අපි ගියා. දැන් මේ වෙද්දි මම හිතනවා ਵਿਚාර සම්බන්ධව විශාල ප්‍රමාණයක් ලියලා ඇති අපේ දරුවෝ. නේද? ਵਿਚාර සම්බන්ධව ඉතා ප්‍රමාණයක් ලියලා ඇති. එතකොට පුතා සැප සම්පතින් ආඩ්‍ය ඉපැරණි ගමක තොරතුරු කවි පන්තියෙන් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න. ඔන්න දැන් මෛත්‍රී හිමියන් නේද මේ කෘතිය ලියද්දි ඔන්න දැන් සැප සම්පත් වලින් ආඩ්‍ය ඉපැරණි ගමක තොරතුරු කවි පන්තියෙන් ඉදිරිපත් කරන ආකාරය මම දැක්කා උදාහරණ දෙක නැත්තම් මේකට උදාහරණ දෙකයි අරකට උදාහරණ දෙකයි ඒතර උදාහරණ 4 ඒ වගේ තිබ්බා ਵਿਚාර ලියන්න. ඉතින් මේකෙත් බලන්නකො දැන් පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා බලන්න. කෝට්ටේ රාජධානී සමයේ 6 වෙනි පරාක්‍රමබාහු රාජ දවස රචනා වූවකි. දැන් මෙන්න කෝට්ටේ රාජධානී රචනා වූ කෘතියක් හංසයෙකු දූතයා කර දැන් අපි මුලින්ම කරන්න ඕන අපි හැමදාම කියන දේ තමයි මුලින්ම හැඳින්වීම කරන්නට ඕන. හරිනේ පුතා? හැඳින්වීම කරන්නට ඕන. යන බැවින් හංස සංදේශ යන නම යෙදී ඇත. කතෘ පිළිබඳව පැහැදිලි සඳහනක් නැතත් මේ රචකයා වීදාගම හිමියන් මාහිම් බව විද්වත් මතයයි. මොකද අපි හැඳින්වීම කරගෙන යනවා. මේ හැඳින්වීම නම් පුතේ අනිවාර්යෙන් මතක තියෙන්න ඕන දරුවනේ. පැහැදිලිනේ? හැඳින්වීමම නැතුව හරි අමාරුයි වැඩේ කරන්න. ඉතා ලේසි මේක. හැඳින්වීම කරන්න ඉතා ලේසි. කෝට්ටේ රාජධානී සමයේ ප්‍රකට වූ සාහිත්‍යදරයන් අතර වීදාගම හිමියන්ට හිමියන්නේ සුවිශේෂී ස්ථානයකි. ලුවැඩ සංග්‍රාව, දහම් ගැට, මාලාව, එළුවත්තන ගලු වංශය, කවි ලකුණ ආදී ග්‍රන්ථ රාශියක්
මුන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුනි. ඔන්න දැන් අපි හැඳින්වීම කරා. හරිනේ. දැන් මේ හැඳින්වීම මතක තියාගන්න මේ අතන අපිට ගිය මේ දවස්වල අපි කරපු මේ වැඩසටහන් එක්ක අපේ දරුවෝ අපේ හැඳින්වීම බලලා ඒකට බොහොම සතුටුපත් වෙලා තිබ්බා. අපිත් එක්ක සාකච්ඡා කරා. මේ හැඳින්වීම ඉතා සාර්ථකව ඒ කට්ටිය දැන් ඉගෙන තියෙනවා මට මැසේජ් කරලා තිබ්බා. ඉතින් බොහොම හොඳයි. එහෙම තමයි ඉන්නොත් තොරතුරු නිතර නිතර හොයන්න ඕන, ගවේෂණය කරන්න ඕන. එහෙම තමයි අධ්‍යාපනයේ ඉස්සරහට යන්නේ. නිකාම් ඔහේ ඉන්නවට වැඩිය මොකද කරන්න ඕන? ප්‍රශ්න අහන්න ඕන, විචාරන්න ඕන නේද? ගවේෂණශීලී වෙන්න ඕන, විචක්ෂණශීලී වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. එතකොට තමයි අපේ අධ්‍යාපන ටික දියුණු වෙන්නේ පුතා. හරිනේ. ඒතර මේ හැඳින්වීම සම්බන්ධව ඉතා සාර්ථකව ඒ දරුවෝ කතා කරන්නට යෙදුනා. රයිට්. ඔන්න අපි හැඳින්වීම කරලා ඉවරයි. ඉන් අනතුරු අපි මොකද්ද කරන්නේ පුතා? ඔන්න දැම්ම අපි පළවෙනි කවිය. මොකක්ද දැන් අපෙන් අහන ප්‍රශ්නේ? ඔන්න දැන් ප්‍රශ්නේ අමතකයි. සැප සම්පත් වලින් ආදී ඉපැරණි ගමක තොරතුරු කවි පන්තියින්ද? සැප සම්පත් වලින් යුක්ත වූවත් ඉපැරණි ගමක් පුතා කවි පන්තිය පිළිබඳව සාකච්ඡා කරනවා. සාර ඵලයේ අඹ දම රඹදල් පිට මීර ජලයේ ඇල දොල කඳු පිටින් බට නෑර ලොලයේ වඩවන දුටු දනින් හට කෑරගලයේ වැජබෙයි මෙලෙසින් සිට. ඔන්න පුතා මේ ගමේ තියෙන මේ බලන්න ආසන්නයේ වනයේ අඹ ජම්බු කෙසෙල් ආදී පළතුරු සාරය මේ ගම පුතා ඉතා සාරවත් පළතුරු වලින් ද අපේ වගේ නේ. අපේ පැතිවල කොහොම මොනවද සාරවත් තියෙන කෝස් දෙල් ඕවා තමයි තියෙන්නේ නේද? පළතුරුත් නෙමෙයි ඒවා. අඩුයි පුතා අද කාලේ අපිට මේ වගේ අඹ නේද? නැත්තම් මොනවා රිලවුන්ගෙන් බේර ගන්න ප්‍රශ්න ගොඩක්. නමුත් පුතා මෙන්න මේ අඹවලින් අඹ ජම්බු කෙසෙල් ආදී පළතුරු මොකද නේ සාරවත් වෙලා තියෙනවා නේද? කඳු වලින් ගලා බස්නා ඇලදොල පිරිසිදු දියෙන් යුතුය. දකින්න අය තුල ආසා දනවමින් කෑරගල ගම හොඳින් පවතී යන්නේ ඉහත කවියෙන් සරල අදහසයි. දැන් අපෙන් අහන්නේ ඉතා දුප්පත් ගමක් වුවත් ඒ ගම මොන වගේන්ද? සියලු සැප සම්පත් වලින් යුක්ත බව මෙන්න මේ කවියෙන් සඳහන් කරන බව අපිට විස්තර කරන්න පුළුවන්. කොහොමද විස්තර කරන්නේ? මෙන්න කියන පුතා අඹ දඹ නාරං කෙසෙල් ආදී නේද? අඹ ජම්බු කෙසෙල් ආදී පළතුරු වලින් මොකක්ද වෙලා තියෙන්නේ? සැප සම්පත් වලින් ආඩ්‍යයි මේ නගරේ. පැරණි ගමක් සතුයේ යුතු සම්පත් සිහිපත් කර ඇත නේද? පැරණි ගමක තියෙන්න ඕන ගමයි පන්සලයි වැවයි දාගබයි මේ බලන්න මේ තේමා සංකල්පය පුතා. මෙන්න මේකෙත් කියනවා නේද? එනම් අසල පිහිටි වනය පන්සල වැවයි දාගබයි ගමයි පන්සලනේ කුඹුරුයාය වැව මේ මොකද්ද මේ අපේ ප්‍රධාන සංකල්පය පුතා මේක. මෙන්න මේ සංකල්පය අපේ ප්‍රධාන කතුවරයා මොකද කරලා තියෙන්නේ? උත්තර මතක් කරලා දීලා තියෙනවා. ඒක සාර්ථකව සජීවීකරණය කරලා දීලා තියෙනවා. වැව අසල පිහිටි වනය පන්සල කුඹුරුයාය දැන් ඒක චිත්‍රයකට මවන්නකො පුතා. ඒ මැවෙන චිත්‍රය පුතා කොයිතරම් ලස්සනද කියනවනම් නිර්මාණශීලී කවියෙකු තියෙන ප්‍රතිභාපූර්ණ කවිත්වයේ හැකියාව තමයි මේ කවියෙන් පෙන්눔 කරන්නේ. රයිට්. ඊළඟ උද්දෘත පාඩට අපි යන්ටක් ගාලා දැන් ඒක විස්තර කරන්නේ වනාන්තරයේ දැව විවිධ ගුඩි වගේ තියෙනවා. ඉතින් වනාන්තරයේදී ඔන්න අර පැත්තේ වැවක් තියෙනවා, වැවේ වතුර තියෙනවා, ඒ පැත්තෙන් කුඹුරු තියෙනවා නේද? සියලුම දේවල් වලින් ආඩ්‍ය මිනිසුන්ට කිසිම අගහිඟකමක් නැතුව ඒ ගමේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි දුප්පත් මිනිස්සු හැබැයි සියලුම දේවල් වලින් යුක්තව නේද කෑරගල ගම වැජබෙනවා කියලා සඳහන් කරනවා. අලංකාර බයෙන් යුක්ත වූ සැප සම්පත් වලින් ආඩ්‍ය ඉපැරණි ගමක් පුතා. මොන ගමක්ද? ඉපැරණි ගමක්. තොරතුරු ඉහත කවිය මගින් පැහැදිලි වෙනවා. ඊළඟට මෙන්න අපි ඊළඟ උද්දෘත පාඩේ දානවා කුලින් කුලම සිහිලඹ වැහෙන කදුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුය පලින් පළම තල් පොත් ගැවුතු මෙදුරුය තලින් තලම පුල් පියුණු මෙදුරුය. මේ බලන්න පුතා. මෙන්න බලන්න
මේ ලස්සන උදුදු පාට මේවා පාඩම් කරගන්න අපේ දරුවෝ බොහොම කම්මැලි පාඩම් කරන්න පාඩම් වල ටික කරන්න කම්මැලි වෙන්න එපා නේද? කම්මැලි වෙලා කොහොමද ලෝකේ ජයගන්නේ? ඉතින් එහෙම වෙන්න බෑ පුතා. අදිෂ්ඨාන සිලීව තමන්ගේ ගමන යනවනම් මොන බාධක මොන ප්‍රශ්න ආවත් අපි ඉදිරියට යන්න ඕන. එහෙනම් මේ කම්මැලි වෙන්න බෑ මේවා පාඩම් නොකර ඉන්න අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. මොකද මේ උද්දුත පාඩ ලියන්න වෙනවා. සෙල්ලම් කරන්න බෑ. සිසිල් දියෙන් යුතු දිය ඇලි හැම කන්ද දැන් මොකද්ද මේ කියන්නේ? දැන් හැබැයි මේ වර්ෂාවත් එක්ක අපේ තිබ්බ සියලුම සබාදාන මොකද උනේ? සම්පූර්ණයෙන් කන්න පිට හැරුණානේ. සියල්ලම අනිත් පැත්ත හැරුණානේ. සෑම 12ක් පාසාම ඔක්කොම පිටාර ගල්ලා ගියානේ. තනින් තන තොල් නේද? තාල් පොල් කිතුල් පුවක් ආදී වගා කළ ගෙවද්දු විශාල මන්දිරද හැම පොකුණක්ම විශාල මන්දිරේ එහෙම් පිටියම පුතා කෙලින්ම ඇලට ගියා හේදිලා. නේද? හැබැයි මේ කවියේ කියන්නේ ඒ වගේ තිබ්බා කියලා කියනවා. හැබැයි ඊයේ පෙරේද වර්ෂාවත් එක්ක විශාල මන්දිර ඇල දොල ගස් සියල්ල පුතා ගියා. සබාදාමට කිසිසේත්ම පිටුපා යන්න බෑ පුතා අපිට. මතක තියාගන්න අපේ මිනිස්සු මානව වර්ගයා බොහෝම මේ මුලාවට පත් වෙලා තියෙනවා. සබාදාම අමතක කරලා යන්න. සබාදාම කිසිසේත්ම අමතක කරන්න බෑ. සබාදාමට පිටුපා යනනම් පුතා එයාට සබාදාමෙන්ම හම්බෙනවා පනිෂ්මන්ට් එක. හම්බෙනවා එයාට ප්‍රතිඵල. දැන් සබාදාමට පිටුපා යන්න බෑ. කඳු මුදුනින් හැලෙන දිය ආදිය මෙන්න මේ දේවල් තියෙනවා කියලා කියනවා මේ ගමේ. හරිනේ? ඊළඟට ඒ දොරපාරවල් නිසා කෙත් සරු වෙනවා. එමෙන්ම තාල් පොල් යනාදිය වට වූ ගෙවතු වල ඇති විශාල මන්දිර ධනවතුන් වෙසෙන නිවෙස් එසේනම් කෑරගල නම් ගම සැප සම්පත් වලින් දැන් මේ කෑරගල ගමේ සියලුම සැප සම්පත් වලින් ආඩ්‍යව ජීවත් වෙන ධනවත් මිනිස්සු සිටින බව මෙන්න මේ කවියෙන් වඩාත් තොරතුරු සාධක අපිට හමු වෙන බව ප්‍රශ්නයක් නෙමෙයි නේද? රයිට්. ඔන්න අපිට තොරතුරු හම්බුණා. රයිට්. ඊළඟ අපි කවි උද්දුත පාඨයේ කවියට යනවා පුතා. ලස්සන කවියක් තියෙන බලන්නකො. පැසෙයි නිබද සුවඳැල් කෙත්වත් නවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට රසෙයි අමා රසයම ඒ වෙහෙර දුට. මේ බලන්න පුතා මේ ලස්සන කවි බොහෝම අර්ථවත් ශබ්ද රසය අර්ථ රසය නේද? කාව්‍ය අලංකාර මේ සියල්ලක්ම යුක්තව මේ කවි ලිවීම තිබ්බ කතුවරයාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වයේ හැකියාව එක් පැත්තකින් ඒ වගේම කෑරගල ගමේ තියෙන සුන්දරත්වය කෑරගල ගමේ තියෙන වටිනාකම කෑරගල ගමේ තියෙන නේද? ඉතා ශාස්ත්‍රීයත්වයේ පිළිබඳව මේ කවි වලින් සනාථ වෙනවා. මොකද්ද කියන්නේ? පැසෙයි නිබඳ සුවඳැල් කෙත්වත් අවට. මෙන්න පුතා හොඳම හොඳ උදාහරණයක් දෙනවා. පැසෙයි අවට නේද? සුවඳ ඇල්වි. ඔන්න ඇල්වි පුතා දන්නවද ඇල්වි? දැන් මේ කාලෙන් ඇල්වි හොයාගන්න අපිට නැහැ. දැන් තියෙන්නේ මොනවද කියන්නේ? නාඩු කියයි කීරි සම්බා කියයි නේද? එක එක ඒවානේ. ඇල්වි පුතා බොහොම නේ දැන් සුවඳැල් තියෙනවා ටිකක් ගණන්. සුවඳැල් ඒවා බොහොම ගුණදායි හාල් වර්ග ඒවා නේද? එතකොට මේ කෙත්වතු වල කියන්නේ ඉස්සර අපේ මේ සරු බිම පුතා නිකන් බීජයක් විහික් කරත් පැලවෙනවා පුතා. ඒ තරම් ශාස්ත්‍රීක පොළොවක් භූමියක් තමයි අපිට තිබ්බේ. අපිට අදටත් තියෙන්නේ. හැබැයි ඒ දේෙන් අපි ප්‍රයෝජන ගන්නේ නෑ අදට. ඒකයි හිතට දුක. වසු පැටවුන් කෑගසන සද්ද ඇහෙනවලු ඈතින් ඇහෙනවලු නේද? පසෙකින් පිහිටි විහාරයේද පේනවා. මේ සමස්ත දර්ශනයේ ඉතා රසවත් කෑරගල යනු තෙත් කලාපයේ පිහිටි ප්‍රදේශකි. එම නිසා කුඹුරු වගාවත් වගා කළ කුඹුරු පැසී ලැබෙන අස්වැන්න නියතයි. එකල වගා කළේ රත් ඇල් සුවඳැල් ඔන්න වරමග්ගී සුවඳැල්
යන කෑරගල වගාකලේ සුවඳැල් හරි ගණන් අද ගන්න තියෙනවා ගණන්. ඉතින් මේ දේවල් නිසා අපි ලියන්න ඕන පුතා ඉතා ලේසි මේ විචාර අපේ දරුවෝ මේවා අමාරුයි කියලා අයින් කරනවා. අයින් කරන්න එපා. බොහොම සරල විචාර. හැබැයි සරල වෙන්නේ ඔබ මේ උද්දුත පාටි කවි ටික පාඩම් කරගත්තොත් පමණයි ඈ. එහෙනම් ඒ කියන්නේ කවි ටික අනිවාර්යෙන් දාන්න එපා උද්දුත පාටි. රයිට්. ඊළඟට පුතා බණ ඇසීම යොමු ඔවුන්ගේ සාර ධර්ම මනාව පෙන්වා ඇත. මේ සියලු සම්පත් නිසා කෑරගලේ සැප සම්පතින් ආඩි වී ඇති බව කිව හැකිය. රයිට්. ඔන්න අපි එසේ මොන උදාහරණ පෙන්වා දෙන්න පුළුවන් කියලා ලියන්න පුළුවන්. අපේ ਵਿਚාරය මොකද්ද පුතා? පළවෙනි ਵਿਚාරය නේද? සැප සම්පත් වලින් ආඩ්‍යව අපට හමු වන කෑරගල ගමෙහි තියෙන වටිනාකම පිළිබඳව අපිට ඔන්න ලියන්නට පුළුවන්. ඊළඟට අපි යනවා දැන් මේ ਵਿਚාරේ පුතා හොඳට බලා ගන්න බොහොම ලේසි ਵਿਚාරයක්. අපි ඊළඟට තවත් ਵਿਚාරයකට යනවා. මේ බලන්න මේ ਵਿਚාරය මේ උද්දුත පාඩත් එක අපි දෙනවා. පරිසර වර්ණා පිළිබඳව විචිත්‍රත්වය අගය කරන්න. පරිසර වර්ණාව පිළිබඳව විචිත්‍රත්වය අගය කරන්න. පරිසර වර්ණාව තියෙනවා. පරිසර වර්ණාව පිළිබඳව විචිත්‍රත්වය අගය කරන්න තියෙනවා. කෝට්ටේ රාජධානී සමයේ 6 වෙනි පරාක්‍රම බාහුව රජ දවස කෝට්ටේ රාජධානී සමයේ 6 වෙනි පරාක්‍රම බාහුව රජ දවස රචනා වූවක්. ඔන්න අපි අර හැඳින්වීම මේ විදිහටම කරා. නිවාරෙන් මතක තියාගන්න පුතේ මේ හැඳින්වීම බොහොම සරලයි. බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ හින්දා බොහෝම හොඳට පාඩම් කරන්න. පැහැදිලිනේ? හරි. අපි යන ඔන්න හැඳින්වීම ලීවා. ඔන්න දැන් අපි පරිසරය සහ වර්ණාවල් විචිත්‍රත්වය පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි අර කවියම එනවා පුතා මේ සාර ඵලයේ අඹ දඹ රඹද නේද? ඒ කවියම දානවා. දැලා ඔන්න දැන් අපි ආයෙ මොකද කරන්නේ? පරිසර වර්ණනා කරන්න යන්නේ. පරිසර වර්ණාව බොහෝම ලේසි. පරිසර වර්ණාව ඉතා ලේසි. මේ කවිය පාඩම් කරගත්තාම අපිට දැන් කලින් අපි කෑරගල මේ ගමේ තියෙන ශාස්ත්‍රීයත්වයේ පිළිබඳව සාකච්ඡා කරා. ඒ දැම්මෙත් මේ කවිය. කෑරගල ගමේහි පරිසර වර්ණාව පිළිබඳව සාකච්ඡා කරන්න ආවා. ඒ දැම්මෙත් මේ කවිය. බලන්න එකම කවිය අපිට පුළුවන් හැම පැත්තෙම සාකච්ඡා කරන්න ਵਿਚාරයේදී. පැහැදිලිනේ පුතා? මේ බලන්න ඔන්න අපි ඒ ටික ලීවා. ලියලා හිටන් පොඩ්ඩක් විස්තර කරා. ඊළඟට ගස්වල අතුවක ඇත්තේ නේද පළතුරු මේ ඔක්කොම තියෙන නිසා පාඩමේ මෙන්න පරිසර වර්ණාව පිළිබඳ විචිත්‍රත්වයේ ඉහත කවියෙන් මනාව පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි පුතේ කවිය ලියලා නිකන් ඉන්න එපා. කවිය පොඩ්ඩක් විස්තර කරලා ලියන්න වෙනවා. ඒක තමයි ਵਿਚාරයක් කියන්නේ. විචාර කරනවා අපි. එක එක කරුණු වල විචාර කරනවා. විචාරය ලියනවා. කවියෙන් එක එක වචන අරන් ටික ටික මොකද කරන්නේ විස්තර කරලා ලියනවා. ඔක තමයි ਵਿਚාරය කියන්නේ. එතකොට මෙන්න බලන්න කවිය නොදුරුව සිහිලෑලිය ගඟුලි. මේ බලන්න පුතා මේ ලස්සන කවි නේද? වට සැදි මල් වැලිය සුදු වැලි. පිපි වන සිටීම ලිය වනමලි ලිය තුටු වන සිතුලිය පුල්විලිය. මේ බලන්න පුතා මොකද කියන්නේ? ආසන්නේ සිසිල් දිය සහිත ගංගා දියැලිය අවට අලංකාර කරන මල් වැල්ලිය සුදු වැල්ලිය වනය සුන්දර කරගෙන පිපී ඇති වනමල්ලිය සිත් පිනවන අයුරු වලින් මලින් පිරි විල්ල යන ඉහත කවිය අදහසයි. සිසිල් දියපාරවල් මවමින් ගල් අතරින් ගලා බසිනා දිය ඇලි වනරොද සීතවත් කරමින් මේ ලස්සන කෑරගල ගමේ තියෙන සුන්දරත්වය ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. කලින් සාකච්ඡා කරේ කෑරගල ගමේ මිනිස්සුන්ට තියෙන මොනවා ගැනද? භවභෝග ශාස්ත්‍රීයත්වය සම්බන්ධව. කන්න මොනවද තියෙන්නේ අරව මේවා නේද? මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ ਵਿਚාරයෙන් සාකච්ඡා කරන්නේ
කෑරගල ගමෙහි තියෙන පුතා මොනවා ගැනද? පරිසරය පිළිබඳව ලස්සන සුන්දර අලංකාර පරිසරය නේද? ස්වභාව සෞන්දර්යය ගැන තමයි සාකච්ඡා කරන්නේ මේදී. ඔන කියනවා ගංගා දෙපස දිය ඇලි දෙපසට සුදු මල් පිපිලා තියෙනවලු නේද? පිපිලා තියෙනවා ඒවා මල් පැණි ගන්නට මීමැස්සෝ එනවා. මෙන්න මේ සුන්දරත්වය කියාපාන්න කවියා කොච්චර දක්ෂ වී තියෙන බව මේ කවි වලින් මනාව පැහැදිලි වෙනවා. ඊළඟට පුතා තව යනවා නේද? රයිට් ඔන්න එනවා නේද? ඒ ආකාරයට කෙතෙක් මේ පරිසරය වර්ණනා කළද සීමාවක් නැත. කොච්චර වර්ණනා කරත් සීමාවක් නැහැ. එතරම් ලස්සන සුන්දර නිර්මාණශීලී පරිසරයක් අපිට කෑරගල ගම දක්න ලැබෙන බව නේද? ප්‍රියමනාප බිත්තිසිතුවමක් වැනි චිත්‍රයක්ම වන පරිසරයක් කෑරගල ගම කියන බව කතුවරයා පෙන්වා දීමට දක්ෂ වූ ආකාරය ඉහත කවියෙන් මනාව පිළිබිඹුවේ. ඊළඟට මෙන්න ලස්සන කවියක් තියෙනවා. පවනද පිපිතුරේය නිරතුරේය කුසුමං පෙතිතුරේය මලු තුරේය අවට සුපිපිසරේ බිඟුසරේය සිත එවේර කෙරේය ලොබ කෙරේය. මේ බලන්න මේ කවි පුතා නේද? මොකද්ද කියන්නේ? හමන මද පවනින් ගස්වල පිපුණ කුසුම පෙති මිදුල් පුරා විසුරුවාලයි. ලස්සන කරනවා පුතා. ඒ එන මේ එළිය පුතා අවට විල්වල පිපි මල්වලට මී මැස්සෝ නාද ඇසේ මීමසන්ගේ නාද ඇසෙනවලු. මේ නිසා ඒ විහාරයේ ජනයා ආකර්ෂණීය කරන්නක් මෙන් මේ කවිය අදහස් කරයි. කෑරගල ගම හරහා හමා යන සුළඟද ඉතාමත් සුමිරි සිසිලක් ගෙන දෙයි. නේද? සුළං රොද ගස්වල වැදෙමින් හමා යන නිසා ගස්වල සැදී තිබුණ මල්වල පෙති සෑම තැනම විසිරී ගිය බවද කවියෙන් විස්තර වේ. එමෙන්ම අවට විල්වල පිපී තිබුණ මල්වල පැණි බොන්නට මී මැස්සන් බඹරුන් යනාදීන්ගේ හඬ සවනට මිහිරක් ගෙන දෙයි. මෙන්න මේ ආකාරය නිසා කෑරගලගම ඉතා ලස්සන සුන්දරවත් නිර්මාණශීලී පරිසරයක් බව තවදුරටත් අපිට තොරතුරු සනාථ කළ හැකිය. හරිනේ? එතකොට මේ කවිටිය පුතා මතක තියාගන්න. අපි ඒ සාකච්ඡා කරේ එතකොට කෑරගල ගමෙහි තියෙන මොනවා ගැනද? පරිසර වර්ණාව පිළිබඳව. එතකොට ඉන් අනතුරු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන පුතා හංසයා දකින චමත්කාර ජනක ගම්පියසේ අසිරිය පිළිබඳව. චමත්කාර ජනක අසිරිය පිළිබඳව හංසයා දකින ආකාරය පිළිබඳව ඔන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හංසයා දකින චමත්කාර ජනක ගම්පියස. දැන් හංසයා යද්දි කෑරගල ගමේ චමත්කාර ජනක දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තේරුණාද? මොනවද පුතා චමත්කාර ජනක දේවල් කියන්නේ? ඔව් බොහොම හොඳයි. මොනවද චමත්කාර ජනක දේවල්? ඔව් අන්න හරි. තව කියන්න. බොහොම හොඳයි. ඔන්න අපි දැන් මුලින්ම කරන්න පටන් ගන්නවා හැඳින්වීම කරන්න. ඒ හැඳින්වීමේදී අපි අර කලින් කරපු විදිය මතකයිනේ. ඒ ටික හොද්දට මතක තියාගන්න. රයිට්. ඔන්න හැඳින්වීම අවසානයේ හංසයා දකින චමත්කාර දකින කුලින් කුලම සිහිලඹ වෑහෙන කදුරුය දොලින් දොලම කල්යල් කරන කුඹුරුයයි පලින් පළම තල් පොත් ගෙවතු මැදුරුය තලින් තලම පුල් පියමු පුල මැදුරිය. නේද? මොකද කියන්නේ? සිසිල් දියෙන් යුතු දියෑලි හැම කන්දෙන්ම වැగిරෙනවලු. ලස්සන දියෑලි පුතා හැම කන්දකින්ම වැටෙනවලු. කොහෙද? කෑරගල ගමේ මේ හංසයා උඩින් යද්දි දකින දේවල්.
නේද සෑම 12ක් පාසාම යලමහා වැඩ කරන කෙත්තිය තැනින් තැන තල් පොල් කිතුල් පුවක් ආදිය නේද වගා කර ගෙවතු විශාල මන්දිර මේ කවිය අපි කලිනුත් සඳහන් කරා එහෙනම් මේ එකම කවිය පුතා අපිට දාලා මේ ਵਿਚාර ලියන්න පුළුවන් ඉතා ලේසි පහසුයි ප්‍රශ්නයක් නැහැ පැහැදිලිද දැන් මේ කවි පාඩම් කරගන්න ඊයේ පෙරේද අපේ පන්තියේ දරුවෙක් ආවා මේ දරුවා මේ පහුගිය දවස්වල ආපු වැස්සත් එක්ක ගෙදරලා තනියෙන් හිටියේ කවි ඔක්කොම පුතා පාඩම් කරලා කියන්නකෝ ඔක්කොම පාඩම් උතර පාඩම් දෙනවා හරිද ඉතින් පාඩම් කරන් ඇවිල්ලා තිව බොහොම සතුටුයි මේ දරුවා එහෙම ඉන්න ඕන පුතා ඒ කියන්නේ අපි මොන ප්‍රශ්න ආවත් මම ලයිට් තිබ්බේ නෑනේ පුතා කියලා මම ඇහුවා දැන් ලයිට් තිබ්බේ නෑනේ ලයිට් ඕනේ නැලු මේ ටෝච් එකක් තිබ්බලු ඒක වැඩි කරගත්තලු එහෙනම් අපිට අවශ්‍යතාවයේ තියෙනවා නම් පුතා අනේද ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයේ තියෙනවා නම් මොකද්ද අපි වැඩේ කරගන්නව කොහොම හරි අවස්ථාවේ තියෙන්න ඕන උනන්දුවත් ඕනෑකමක් තියෙනවා ඕනෑකම තියෙනවා නම් අපිට මොන බාධක මොන ප්‍රශ්න ආවත් අපි වැඩේ කරනවා මේ පුතා කවි ටික පාඩම් ඇයි ඒ පහුගිය දවසේ පුතා කවි ටික පාඩම් දුන්නේ නැහැ මම කොහොම හරි වැඩේ කෙරෙව්වා මෙයා හිතලම කොහොම හරි වැඩේ කරලා දැන් තව එයා හැබැයි ලියන්නේ මේ තව අවුරුද්දක් තියෙන ඒ දරුවෝ ලියන්න ඉතින් එහෙම තියෙනවා ඉතින් උත්තර කාව්‍ය කවි පාඩම් ඈ ඉතින් බොහොම වටිනවා එහෙම තමයි ඉන්න ඕන රයිට් ඔන්න දැන් කියන මොකද්ද සිසිල් දියෙන් යුතු දිය ඇලි හැම කන්දෙන් වැගිරේ සෑම 12ක් පාසාම යලමහා වැඩ කරන කෙත්තිය තනින් තන තල්පොල් මේ ආදී තියෙන නිසා මෙන්න මේ නිසා මොකක්ද නා කියන්නේ කෑරගල ගම ඉතා ලස්සන ගමක් කියලා පෙන්නුම් කරන්න පුළුවන් කියලා කියනවා හරිද ඒ කවි ටිකම දාන්න පුතා දාලා විස්තර කරන්න තියෙන්නේ එනුදුරු සීලිය උලිලෑ නේද මොකක්ද ඒ කියන්නේ ඒකම තමයි විස්තර කරන්නේ මේ බාන ඊළඟ උද්දුත පාඩේ නොයෙක් තැනම පිපි මල් පිපුරුණු පොකුණුය ගයක් කනම සදැහෙම් දේවනද කුණුය සුදක් ලෙස තිබෙයි මලු මං හැරකුණුය සියක් අය කෙරෙහි වැද පුද මැද පැද කුණිය නොයෙක් තැන පිපි මල් පිරි පොකුණු තිබේ ගයක් පාසා ශ්‍රද්ධාවෙන් දෙන දන් දීම්නේ පාර තොටවල කැලිකසල බැහැර බැවින් දුටු දෙයි තිබේ සිය ගණන් ජනයා වන්දනා පූජා ප්‍රදක්ෂිනා ආදිය පවත්වති යන්න ඉහත කවියේ සරල අදහස වෙන අපි සරල අදහස ලීවා කෑරගල අහසේ පියාසර කරමින් යන හංසයාට තැන් තැන්වල පොකුණුවල මල් පිපී ඇති අයුරු සෑම ගයක් පාසාම ශ්‍රද්ධාවෙන් යුතුව දෙන දාන ආදිය දක්වන ලැබේ මේ අදහස් බලන්න පුතා මේවා ලියන්න ඕන සාමාන්‍යයෙන් මේක දැන් අද ඔය කට්ටිය මේක කියව ගන්න තමන්ගේ යාළුවන්ටත් මේවා බලන්න ෂෙයා කරන්න නේද ඒකත් පිරක්නේ ඉතින් මේ විස්තරය ඔන්න කියනවා නේද මේ බලන්නකෝ ඒ වගේම පාර දෙපස කුණු රොඩු කිසිවක් නොමැති ඉතා දැන් අපේ බලන්න අපේ නගරේ අපේ මේක ලියන්න වෙන්නේ පාර තැනම මොකද අස්සක් මුල්ලක් නෑර කුණු තිබේ ඔහොම තමයි ලියන්න වෙන්නේ කෑරගල එදා එහෙමයි නේද කෑගල්ලාද මෙහෙමයි හැම තැනම ජරාව ගන්න දෙයක් නෑ පුතා ලම් මිනිස්සු විට කාලා කෙල ගහනවා ටොපි කොලේ ටොපියක් කෑවයි කොලේ බිම දානවා මිනිස්සු ඒ තරම් නේද සමාජයේ පිළිබඳ කිසිම ආදරයක් නෑ ඔන්න දැන් දුන්න දඬුවම දැක්කද දැන් පරිසරයට ආදරය කරන්න පුතා සබහාදාමට ආදරය කරන්න ඒ කට්ටිය මම දැක්කා අර මේ පෝස්ටයක් ෂෙයා වෙනවා මුළු ගමම පුතා නේද දැන් මේ මෙහෙම මේ කන්දනේ මේ කන්ද පුතා මෙහෙම නායයාකට දැන් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා
මෙන්න මේ හරිය පොඩි ගයක් අර ගෙවල් ඔක්කොම යට වෙලා. මේ හරිය පුතා පොඩි ගයක් තියෙනවා කොයි හරියද මේ හරියේ. මේ හරිය ගයක් තිබ්බහොම හරිද? මේ ගේ පුතා මම දැක්ක ඇත්තද දන්නේ නැහැ. ඒ අම්මා මොකක් හරි වීඩියෝ එකේ කතා දාලා තිබ්බා. ඒ ගේ ඉතුරු වෙලා පුතා මේ බලන්නකො මේ සබහාදාමේ දෙන හිතා ගන්න බෑනේ. අනිත් ඔක්කොම යට වෙලා දැන් මෙහෙම ගංගා මෙහෙම ඇවිල්ලා මේ ඔක්කොම ගලාගෙන ඇවිල්ලා මෙහෙම. මේ ගේ විතරක් පුතා ඉතුරු වෙලා. මේ ගේ ඉතුරු වෙලා බලන්නකො මේ දවස්වල ඔන්න දැන් මේ පෝස්ට් එක ෂෙයා වෙනවා. බොරු වෙන්නත් බෑ ඉතින් නේද? මේ අම්මා පණිඩ දා තිබ්බ පන්සලේ අන්තිමට උදේ පාන්දර තමයි වුණා කියන්නේ මේ ගමේ මේ කට්ටිය ඇවිල්ලා බේරගත්තා කියලා කියනවා. ඉතින් මෙහෙම දේවලුත් වෙනවා පුතා. නේද? මෙහෙම දේවල් වෙනවා. ඉතින් මතක තියාගන්න සබහාදාමට අවනත වීම නේද? සබහාදාම ඔබට ආශිර්වාද කරાવી. සබහාදාමට අවනත වෙන්න. සබහාදාම කවදාකවත් විනාශ කරන්න උත්සාහ කරන්න එපා. එහෙම උත්සාහ කරපු අයට තමයි ඔය පනිෂ්මන්ට් එක හම්බුනේ. එහෙනම් ගහක් කොලකට වුණත් පුතා ආදරය කරන්න. ගහක කොලයක්වත් කඩන්න එපා. ආදරය කරන්න. ඒක තමයි වෙන්න ඕන. පැහැදිලිනේ? රයිට්. ඔන්න අපි කියනවා නේද පාර දෙපස ඔන්න කුණු රොඩු නේද කිසිවක් හැම තැනම බලනකො දැන් අපි පොලිතින් ඒ ටික තියෙනවා නම් ඒවා අවශ්‍ය තැන් වලට දාලා ඒවා පුච්චලා ඒවා මේ පරිසරයට මේ හානියක් නොවෙන්නේ මුදා හරින්න. නැත්තම් ඒවා ගෙනල්ලා දාන්නේ පාරට පුතා. ඒකනේ වැඩේ. දැන් ගෙවල් වල තියෙන කුණු ගෙනත් දාන්නේ පාරට. එතන තමයි ප්‍රශ්නේ. තමන්ගේ ගෙවත්තේ පොඩි ඉඩක් තියෙනවා නම් ඒවා කොම්පෝස්ට් විදිහට අරගෙන ඒවා පොඩි වෙනම වලක් හදලා නේද? ඒවා පුරුදු වෙන්න පොඩි කාලේ ඒවා පුරුදු වෙන්න ඕන. නැත්නම් ඒ ඔක්කොම ගෙදර ඒවා ගෙනල්ලා ඇණයක් ගහලා ඉස්සරහා මේ තමන්ගේ ගෙදර පාර අයිනේ ලයිට් කණු එල්ලනවා. ඕක තමයි අපේ මිනිස්සුන්ගේ වැඩේ. ඔකට දන්නවා ඇති මීට අවුරුදු ගානක් කලින් මීතර මුල්ලේ කුණු කන්ද නේද? කොළඹ තියෙන විශාලම ලංකාවේ තියෙන විශාලම කුණු කන්දනේ පුතා. මීතර මුල්ලේ කුණු කන්දනේ මොකද උනේ? සම්පූර්ණ බෝම්බයක් ගැහුවා වගේ දැක්කනේ මිනිස්සු නේද? 100 ගාණක් මැරුණා. දැන් හැම නගරකම පුතා මෙන්න මේ දේ තියෙනවා. කුණු කන්දක් තියෙනවා. දැන් කෑගල්ලෙත් තියෙනවා. බලන්න ඊළඟට අද කියව කියලා හිතා ගන්න. ඊළඟට අපිට මේ වීඩියෝ එක කවදා හරි දවසක ඔය කටි දකි අද කියව කියලා තියාගන්න පුතේ. ඊළඟ ප්‍රශ්නයක් අපිට ආවොත් මේ කුණු මේ විශාල කුණු කන්ද ඊළඟට කෑගල්ලේ නේ තව නගරවල තියෙනවා. කෑගල්ලේ තියෙන කුණු කන්දෙන් වෙන හානිය පුතා දැම්ම නැති කරගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. බලන්න උරයාට ගිනි තියෙනවා අරව මේවා ඒවා තියෙනවා තමයි. නමුත් පුතා ඒකට කිසිම පිළියමක් නැහැ. කුණු ගොඩ ගහනවා විතරයි. කුණු ගොඩ ගහනවා. නේද? ඒකෙන් වෙන හානිය ඒ කන්දෙන් පල්ලෙහා ඉන්න මිනිසුන්ගේ ජීවිත ඒවා පිළිබඳව කිසිම තැකීමක් නැහැ. ඒවා පිළිබඳව කිසිම ඒවට කරන්න කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ පුතා. හැබැයි කෑරගල ගම ඉතා සුන්දර විචිත්‍රවත් ලස්සන ගමක් කියලා වෙන්න මේ කයි වලින් පැහැදිලි වෙනවා. හැම තැනම බලන්න පිටරටවල මේ නගර ඒව බලන්න පුතා ලස්සන නේද? ඒ කියන්න බෑ. ඒක ඔය කටි බලන්නම ඕන. අපේ මිනිස්සුන්ගේ පුතා ආකල්ප කිසිම සංවර්ධනයක් නැහැ. ආකල්ප සංවර්ධනයක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. හැම තැනම කුණු දාගෙන විනාශ කරන පරිසරය. එහෙනම් පරිසරයට ආදරය කරන්න ඔබ කුඩා කාලේ ඉඳලා පුතේ පුරුදු වෙන්න. පරිසරයට ආදරය කරන්න ඒක තමයි වෙන්න ඕන. ඒ දේ තමයි මේ කෑරගල නේද? මේ කවි පන්තියේ නැත්තම් මේ විචාරයේදී අපිට පෙන්눔 කරලා දෙන්නේ පරිසරයට මේ ආකාරයෙන් ආදරය කරන්න. පරිසරයට මේ ආකාරයෙන් ආදරය කරන්න. ආදරය කරපුවාම පරිසරයත් ඔබට අනිවාර්යෙන් පුතේ ආදරය කරાવી. ඔබ පරිසරයට ආදරේ නම් පරිසරයත් ඔබට අනිවාර්යෙන්ම ආදරය කරයි. එහින්දා මෙන්න මේ විදිහට ඊටාම අලංකාර පරිසරයක් නේද?
ඒවා කොළරොඩු නොමැති නිසා සුදට දිලිසෙන බවද පවසයි. අපේ රතු පාට දිලිසෙන්නේ ඇයි ඒ? ඔය අපේ ඩ්‍රයිවර් මහත්තුරු මොනවද කරන්නේ? කෙල ගහලා. හැම තැනම නගරක බලන්නකො බුලත් කෙල ගහලා නේද? රතු පාට තමයි දිලිසෙන්නේ. මේ කෑරගල සුදු පාට තමයි දිලිසෙන්නේ. මේ අතරේ මිනිසුන් සිය දහස් ගණන් විහාර වන්දනා කරමින් පූජා පවත්වමින් නේද? මේ පූජාව පවත්වමින් කටයුතු කරන ආකාරය හංසයාට දකින්න ලැබුණ ඇත. මෙවැනි අලංකාරයකින් පිරුණු ගමක අසිරිය චමත්කාරය දරමින් හංසයා ගමන් කරන්නට ඇති ආකාරය ඉහත උදාහරණ වලින් මනාව පැහැදිලි වේ. හරිනේ පුතා අපි ඔන්න දැන් කෑරගල වැජබේ කියන විචාරය ඔස්සේ අපි විචාර 3ක් සාකච්ඡා කරා. ඉන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා තවත් මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කරන්න. මෙන්න මාතෘකාව ඊළඟ එක මග විසිතුරු මාතෘකාව. එතකොට මේ මාතෘකාව සාකච්ඡා කිරීමේදී පුතේ අපිට හොඳ විචාර කීපය මම විචාර දෙකයි ඒකට මම සොයාගෙන ආවේ. රයිට් එන්න පුතේ අපේ විචාරයට මග විසිතුරු එකේ නිපුණතා මට්ටම බලන්න මම නිකම් මේක කියන්නම්. සාහිත්‍ය නිර්මාණ පරිශ්‍රණය සාහිත්‍ය ඉතිහාසයේ අර්ථාවබෝධය හා අවස්ථා සම්බන්ධව පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කිරීම. නිර්දිෂ්ට කෘතිවල සාහිත්‍ය පසුබිම ගවේෂණය කිරීම. නිර්දිෂ්ට සාහිත්‍ය නිර්මාණ අවබෝධයක් යුතුව කියවා අර්ථය ඉදිරිපත් කිරීම. සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳව හැකියාව ප්‍රදර්ශනය කිරීම. පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණය රසවින්දනය හා විචාරය යෙදීම. හරිනේ පුතා? රයිට්. ඔන්න මග විසිතුරු. මොකද පුතා මග විසිතුරු යන ගමන් මගේ දකින්න ලැබුණු විසිතුරු දේවල්. ඔන්න අරමුණ තියෙනවා මග විසිතුරු පාඩම ඇසුරෙන් එහි සාහිත්‍ය පසුබිම හඳුනා ගැනීම. 1. නිර්දිෂ්ට කවිවල දුරාවබෝධය වචන පැහැදිලි කිරීම. 2. නිර්දිෂ්ට කවි සරල බසින් පැහැදිලි කිරීම. 3. නිර්දිෂ්ට කවි රස වින්දනයට යොමු කිරීම. 4. හරිනේ? මෙන්න පුතා අරමුණ. ඊළඟට අන්තර්ගතය. මග විසිතුරු පාඩම හා සම්බන්ධ සාහිත්‍ය පසුබිම අර්ථාවබෝධය හා රස වින්දනය. අන්තර්ගතය. මේ කොටස අරමුණ සහ ඕනම දෙයක පුතා තියෙනවා අරමුණ සහ අන්තර්ගතය කියලා කොටස් දෙකක්. ඒ කොටස් දෙක තර මතක තියාගන්න. ඒතර අපිට පුළුවන් ඕනම ਵਿਚාරයක් සරලව ලියා ගන්න. පැහැදිලිනේ? රයිට්. ඊළඟට එන්න පුතා මෙන්න මේ කොටසට උපුටාගත් කෘතිය සැලලීනි සංදේශය. උපුටාගත් කෘතිය මොකද්ද? සැලලීනි සංදේශය. ඔය කටේ කවුරුත් දන්නවා කවුද? තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලලීනි සංදේශය. තොටගමුවේ ලියාගන්න පුතා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලලීනි සංදේශය. හරිනේ? එතකොට සැලලීනි සංදේශය යනවා අපි ඊළඟට කතුවරයා පුතා කවුද? ත්‍රිපිටක වාගීශ්වර ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ත්‍රිපිටක වාගීශ්වර මේ ටයිටල් එක පුතා මතක තියාගන්න. ත්‍රිපිටක වාගීශ්වර ෂඩ්භාෂා පරමේශ්වර කවුද? තොටගමුවේ රාහුල ස්වාමින් වහන්සේ. හරි නේද? ඊළඟට මෙන්න මේ චිත්‍ර ටික පොඩ්ඩක් ඔය මම Google එක හරහා ගත්ත දෙයක්. අපේ සර් කෙනෙක් ඒ සර් දක්ෂ. ඉතින් මට ආස හිතුණා මම ඒ සර්ට මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ ෆොටෝ ටික ගන්න. මොකද මේ ෆොටෝ නෑ දැන් හොයාගන්න. නැවතත් ඒ සර්ව සිහිපත් කරනවා. තොටගමුවේ පුරාණ රත්පත් විහාරය. ඊළඟට මේ කොටස අවදියේ කෝට්ටේ අවදිය 6 වෙනි පරාක්‍රමබාහු රාජපාලන කාලය නේද? මේ අවදියේ පුතා මෙන්න මේ ටික කෝට්ටේ රාජ නාමාවලිය තියෙනවා. 1 5 වන බුවනික බාහු 2 4 වන පරාක්‍රමබාහු නේද? ඊළඟට 3 දෙවන පරාක්‍රමබාහු
6 වන පරාක්‍රම බාහු සෝරි බූණක බාහු ඊළඟට 7 වන පරාක්‍රම බාහු 8 වන පරාක්‍රම බාහු නේද? ධර්ම පරාක්‍රම බාහු 9 ඊට පස්සේ ආය 7 විජය බාහු බලන්න ගොඩක් ඉන්නවා. මෙතන කෝට්ටේ රාජ නාමාවලිය. මේක පොඩ්ඩක් ඕන ලියා ගන්න පුතා මේක ඉතාල වැදගත් වෙනවා. ඩක් ගාලා මම විනාඩියක් දෙන්න ලියා ගන්න. හරිද ඉවරද? කීපයක් ලියා ගන්න පුතා. ඔක්කොම බැරුණත් කීපයක් කර ලියා ගන්න. ඔය කට්ටිය වැදගත් වෙනවා මේක. රයිට්. ඊළඟට අපි යනවා රයිට්. ඔය ආයෙ බලලා ලියා ගන්න. මෙන්න මේ කොටස තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කෘති තියෙනවා බලන්න. සැලලිනි සංදේශය, පරවේ සංදේශය, කාව්‍ය සේකරය, පංචිකාපදීපේ, බුද්ධිප්ප සාධනීය. හරිනේ සැලලිනි සංදේශය. ලියා ගන්න පුතා ඕවා. නැවත නැවත බලලා ලියා ගන්න. මේවා වැදගත් වෙනවා. මොකද කෙටි ප්‍රශ්න වලට බොහෝ දුරට අහන්න පුළුවන්. කියන්න බෑ. ඉඳා ලෑස්ති වෙන්න සූදානම් වෙන්න ඕනම දෙයකට සූදානම් එක පෙර සූදානම් ඉතා වටිනවා. ඊළඟට අපි යනවා කෝට්ටේ යුගයේ ලියන ලද වෙනත් කෘති. කෝට්ටේ යුගයේ ලියන ලද වෙනත් කෘති තියෙනවා. කුතිල කාව්‍ය, පෙරකුම්බාසිත බුදුගුණ අලංකාරය නේද? දැන් මේවා ගැන අපි කතා කරනවානේ. බුදුගුණ අලංකාරය, කුතිල කාව්‍ය, කවුලකුණු මිනිමල අපිට ඒක තව හම්බෙලා නැහැ. ලෝවැඩ සංග්‍රහය අපි සාකච්ඡා කරලා තියෙනවා. නේ සංදේශ කාව්‍ය තියෙනවා. හංස සංදේශය, ගිරා පරිවේ කෝකිල. මේ තමයි පුතා මං කියවනේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය තමයි පුතා කෝට්ටේ යුගය. සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය කෝට්ටේ යුගය. රයිට් දූතය ඔන්න අපිට හම්බුණා සැලලිනි සංදේශය. කලින් හිටිය හංස සංදේශය දැන් ඉන්න ඕන්න සැලලිනි සංදේශය. සංදේශය ලබා ගන්නා කැලණියේ විභීෂණ දෙවියන්. සංදේශය ලබා ගන්නේ කවුද පුතා? කැලණියේ විභීෂණ දෙවියන්. හරිනේ දූතයා කවුද? සැලලිනියා. කලින් එකේ හංසයා. තව ඉන්නවා දූතයෝ ගිරවා ඉන්නවා පරවී සංදේශේ නේද? රයිට්. ඒ සංදේශෙල පුතා කෝව් සංදේශේ සැලලිනි සංදේශේ. හරි. ඒතර කැලණියේ විභීෂණ දෙවියන්නේ. රයිට්. ඊළඟට එනවා ගමන් මාර්ගය. මෙන්න බලන්න මේ ගමන් මාර්ගය මත තියාන පුතා එකක්. ශ්‍රී ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වා දින 2ක ගමනක්. දින 2ක් ගිහිලා තිනා පුතා. කෝට්ටේ යුගයේ මේ ජයවර්ධනපුර කෝට්ටේ ඉඳලා ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වා දින 2ක් ගිහිල්ලා කවි ගණන 100 අරගේ 205යි. මේකේ 108යි. රයිට්. ඔන්න අපි යනවා ගමන් මාර්ගයේ තියෙනවා. මේ ගමන් මාර්ගය ලියා ගන්න තප්පරයක් දෙනවා. තප්පරෙන් ලියා ගන්න එනවා. ශ්‍රී ජයවර්ධනපුරයේ පළමුණු දිනේ තියෙනවා නේද? කොන්තගන්තොට, කයිකාවල, වලම්බලම, සුබුටාන, ගුරුවැවුල, ගුල්ලගොන, වෙළඳපොළ, පෙරළාන, කැලණිය. ගමන් මාර්ගය. මේ බලන්න පුතා ගමන් මාර්ගය. හරිද? කීපයක් ලියා ගන්න. රයිට්. නැවත වීඩියෝ එක ගිහලා බලන්න. ප්‍රශ්නයක් නැහැනේ බලලා ලියා ගන්න පුළුවන්. ඊළඟට මේ කොටස පුතා සැලලිනි සංදේශ සංවිධානය. ඒක මම නිකන් ඔය දැම්මේ පොඩ්ඩක් අමතර දැනුමට ඒකත් පොඩ්ඩක් බලන්න. ඒ වගේම මෙන්න මේ සැලලිනි සංදේශයේ ලියවීමේ අරමුණ ඔන්න පුතා මං කියවනේ ඕනම දෙයක තියෙන ඇයි දැන් ඔය කට්ටිය මේවා පාඩම් ගන්න මොකද්ද අරමුණ? අරමුණක් තියෙන්න බෑ. මොකද්ද අරමුණ? මොකද්ද අරමුණ? කියන්නේ අරමුණ තමයි දැන් මේ ඔය කට්ටිය පාඩම් කිරීම අරමුණ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. සිංහල විෂයට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. මතක තියාගන්න උසස් පෙළට ලොකු බලපෑමක් එනවා සිංහල විෂය සමත් වුනේ නැත්තම්. නේද? කවුරුත් දන්න කතාවක්නේ. එහෙම අපේ මේ දරුවන්ට එහෙම වුණා. විභාග ලියපු දරුවන්ට එහෙම වුණා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් සීසාමාර්ථයක්වත් ගන්න ඕන. ඊට වැඩි යන්න පුළුවන් බොහොම සරලයි මේක. එහෙනම් හොඳට මහන්සි වෙන්න ඔබේ මහන්සියේ තරමට ප්‍රතිඵල ඔබට හම් වෙයි. එහෙනම් ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ දැන් කොතනද ඉන්නේ. ඒ කියන්නේ මම හැමදාම කියන දෙයක් තමයි පැය මේ වෙද්දි පැය 10 පනලා පාඩම් කරන්න පුතා. පැය 10ක් කියන්නේ එක දිගට නෙමෙයි.
මං කියවනේ දැන් මං අපේ කලින් වීඩියෝ වලක් තියෙනවා මං ඒ පාඩම් කරන විදිය බෙදලා දීලා තියෙනවා සම්දට මේවා අමාරු විෂයන් මුල්ම දවසට පාඩම් කරගන්න. රයිට් ඊළඟට එන්න සැලලිනි සංදේශ ලිවීමේ අරමුණ තියෙන පුතා 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ බාලදීනිය වූ උලුකුඩ දේවියට පුත්රුවණක් ලබා දෙන මෙන් කැලණියේ විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලීමක් කිරීම. 6 වෙන පරාක්‍රමබාහු රජතුමාගේ බාලදීනිය කවුද පුතා? උලකුඩේ දේවියට. කවුද? උලකුඩේ දේවියට. කවුද පුතා? තව පාරක් කියන්න බොහොම හොඳයි. උලකුඩේ දෙමළෙක් කෙනෙක්ද? උලකුඩේ දේවියට මොකද්ද ලබා දෙන්නේ? පුත්රුවණක් දරුවෙක් ලබා දෙන්න කියලා කැලණි විභීෂණ දෙවියන්ට යවන පොඩි පණිවිඩයක් මැසේජ් එකක් යවනවා. දැන් අද කාලේ ෆෝන් එක ගත්ත ටක් ගාලා ඕනම් යවන්න තිබ්බනේ සංදේශයක්නේ. මැසේජ් එකක් නේ පුතා සංදේශයක්. හැබැයි මේ සංදේශේ කාටද යවුවේ? ඔව් කාටද යවුවේ? සැලලිනියා අතේ නේද? ඔය සැලලිනියා කියන සතා පුතා හොඳට කතා කරන්න පුළුවන් කියනවනේ. ගිරවට වැඩිය හොඳට කතා කරන්න, වයින්ට වැඩිය හොඳට කතා කරන්න පුළුවන් සැලලිනියාට. ඒ වගේ දක්ෂ සතෙක් තමයි මේ සැලලිනියා. කතා කරන්න පුළුවන් කියන්නේ මේ එහෙම නෙමෙයි අර එයා නේද අපි ඔය විශ්වාස කරනවානේ දැන් ගිරව් හැම කතා කරන්න පුතා නේද කතා කරනවා. ඒතකොට මයින හැම කතා කරනවා. මෙයාත් එහෙම මෙයා ඊට වැඩිය හොඳ මොලයක් තියෙන සතෙක් කුරුල්ලෙක්. රයිට් මේ ටික මතක තියාගන්න. ඒතකොට සැලලිනි සංදේශයේ අරමුණ තමයි පුතා 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ බාලදීනිය වූ උලුකුඩ දේවියට දරුවෙක් ලබා දෙන්න කියලා කැලණියේ විභීෂණ දෙවියන්ට පණිවිඩයක් යවනවා සැලලිනි අතේ. ඔක තමයි අරමුණ පුතා. රයිට් අපි ඊළඟට යනවා. අපි ඊළඟ මාතෘකාවට. මොකද්ද මාතෘකාව? අපේ පළවෙනි ਵਿਚාරය මග විසිතුරු පළවෙනි ਵਿਚාරය සම්බන්ධව සාකච්ඡා කරනවා පුතා. ස්වභාව සෞන්දර්ය වර්ණනා සඳහා කවියා භාවිතා කරන විට කාව්‍ය උපක්‍රම සාකච්ඡා කරන්න. කාව්‍ය උපක්‍රම පුතා. මේ කාව්‍ය උපක්‍රම මේ වචන හොඳට ඔලුවට ගන්න. අපි හැම මාතෘකාවකම කාව්‍ය උපක්‍රම කවියේ තියෙන උපක්‍රම භාවිතය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවනේ නේද? කරලා තියෙනවා. එතකොට මෙන්න මේ පාඩමෙත් තියෙනවා කාව්‍ය උපක්‍රම. ඔන්න අපි මුලින්ම හැඳින්වීම කරන්න පටන් ගන්නවා. කෝට්ටේ අවධියට අයත් සැලලිනි සංදේශයේ කතු හිමියන් පිළිබඳව සඳහනක් නැති වූද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද බවට විශ්වාස ඇත. එතකොට සැලලිනි සංදේශය පුතා වැඩි සඳහසක් නැති වුණත් විශ්වාස කරනවා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන්නට ඇති කියලා තොරතුරු සඳහන් කරනවා. පද්‍ය 108කින් සමන්විත මෙම කෘතිය සඳහා දූතයා ලෙස සැලලිනියෙකු යොදා ගන්නට විට පරිවි සංදේශය කාව්‍යශේඛර යනාදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන එසේම ස්වභාව සෞන්දර්ය වර්ණනාව සඳහා භාවිත කවියා භාවිතා කර ස්වභාව සෞන්දර්ය වර්ණාවට ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීම සඳහා කවියා භාවිතා කර ඇති කාව්‍යෝපක්‍රම පිළිබඳව මුලින්ම අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. රයිට් පළවෙනි උද්දුත පාඩයට ගියා පුතා. සන්නං සිහින් ගෙඳී සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපීසියු මැලි බැවින රන්වන් කරල්ගෙන එන ගිර උන්නතින යන්මං තොසින් මග තොරතුරු නියම දැන. දූතයා වන සැලලිනියා ගමන් කරන්නේ වනාන්තර ස්වරූපයක් ඇති ප්‍රදේශයෙනි. මෙහි හීන්ගෙන්ද ගස් වැඩි ප්‍රමාණයක් ඇත. එනිසා මාර්ගයට සෙවන වැටී ඇත. මේ සෙවන සිතකය නිවාලන්නට සමත් වේ. දූතයා ඒ සෙවන එළිවල නැවතී මහන්සිය නිවා ගනිමින් ගමන් කරන්නට වේ. ඒ වගේම කුඹුරු වලින් පැසුණු ගොයම් කරල් තුඩින් රැගෙන එන ගිරවුන්ද සිටිනු දැකන ලැබේ. මොවුන්ගෙන් ගමන් මගද නිවැරදිව අසා ගන්නට දූතයා කටයුතු කරන්නට විය.
දැන් මේ තොරතුරු ටික දෙනවා පුතා. මොකද්ද කියන්නේ? තොරතුරු ලබාගත් ආකාරය තමයි සඳහන් කරන්නේ. මේ ගමනේදී දූතයාට පරිසරයේ සුවසේ විඳින්නට සෙවන උපකාරී වී ඇත. සෙවන. දැන් අපිටත් පුතා නේද? හෙවන අනිවාර්යෙන්ම වැදගත් වෙනවා හෙවන. හෙවන ඕන. ඉතින් ගස් කොළන් කපන්න යන්න එපා. පරිසරයට මං කියවනේ ආදරය කරන්න. ගස් කොළන් වලට නම් හානි කරන්න එපා පුතා. හරිද? ගස් කොළන් වලට හානි කරන්න එපා. යන්මන් තොසින් මෙන්න බලන්න අපි මොකද කරන්නේ අර කවියෙන් යම් කිසි උද්දෘත පාඨයක් ගත්තා. මෙන්න මෙහි සන් නන් සිහින් නේද? තැන් තැන් වල රන් වන් කරල් යන්මන් තොසින් යනාදී පද වලින් නගින්නේ වේග රිද්ම උච්චාරණයකි. මොන පුතා කාව්‍ය උපක්‍රම තියෙනවා පුතා. මොනවද? සන් නන් සිහින් එක සන් නන් සිහින් මේ බලන්න මේව තමයි කාව්‍ය උපක්‍රම. යම් කිසි වේග රිද්මයක් භාවිතා කරමින් මේ කවියා මේ කාව්‍ය උපක්‍රම භාවිතා කරලා තියෙන ආකාරය අපිට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම දෙක මොකද කියන්නේ? තැන් තැන් වල තුන රන්වන් කරල් මේ තමයි පුතා කවියා භාවිතා කළ ඇති කාව්‍යෝපක්‍රම. කරල් හතර යන්මන් තොසින් කියන පුතා සතුටින් කියන තොසින් සන්තෝෂයෙන් තොසින් යන්මන් තොසින් සන් නන් සිහින් තැන් තැන් වල රන්වන් කරල් නේද? රන්වන් කරල් තැන් වල රන්වන් කරල් යන්මන් තොසින් මේක පුතා රිද්ම උච්චාරණ වේග රිද්ම උච්චාරණයක්. මේක පුතා වේග රිද්මයකට පුතා කවියා ලියලා තියෙනවා උච්චාරණ. මේකට කියන කාව්‍යෝපක්‍රම. ඔන්න පුතා අපි එක් කොටසක් ගත්තා කාව්‍යෝපක්‍රම භාවිතා කිරීම. මේ තමයි කවියාගේ තිබ්බ කාව්‍යෝපක්‍රම දක්ෂතාවය පිළිබඳව සඳහන් කරන හොඳම උදාහරණය, හොඳම උද්දුත පාඨය. ඉතින් මේ කවිය පුතා පාඩම් කරගන්න. ඊළඟට පුතා මෙන්න මේ අදහස් තව තියෙනවා අපි සාකච්ඡා කරමු පුතා. තව තියෙනවා මේකේ මේ බලන්න මොනවද? මේ බලන්න වේග රිද්ම භාවිතා කිරීම මේ පදවලින් එන්න අකුර වැඩි වාර ගණනක් යොදා ඇති අතර මෙන්න මේ කාව්‍ය උපක්‍රම තවත් කොටසක් පුතා එන්න අකුර වැඩි වාර ගණනක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම න අක්ෂර එලි සමයේ ලෙසද යොදා ඇත. ඔන්න පුතා එලි සමයේ කාව්‍ය උපක්‍රම මම කිව්වා එලි සමයේ එලි වැට අනුප්‍රාස නේද? උපමා අලංකාර භාවිතයේදී කාව්‍යෝපක්‍රම සාර්ථක කරගන්නට භාවිතා කරන්න ඕන අනිවාර්යෙන් එලි සමය, එලි වැට, අනුප්‍රාස, කාව්‍ය අලංකාර, උපසර්ග නේද? මෙන්න මේ ටික භාවිතා කරොත් පුතා කවියක් ඉතා අලංකාර ලෙස භාවිතා කරන්න පුළුවන්. ඔන්න එලි සමය ලෙස යොදාගෙන ඇත. එලි සමය මොකද්ද? න අකුර භාවිතා කරන පුතා මොකේටද? එලි සමය කියන්නේ
එලි සමය භාවිතා මේ තමයි කාව්‍ය උපක්‍රම ස්වභාව සෞන්දර්ය වර්ණාව සඳහා භාවිතා කළ කාව්‍ය උපක්‍රම කීපයක් මෙම නිදසුන්ද පැහැදිලි වෙයි. ඔන්න පුතා න අකුර අල්න යන්න නිතර නිතර භාවිතා කිරීමත් න අකුර භාවිතා කරනවා එලි සමය. දැන් එලි සමය එලිවට කියන එක දැනගන්න ඕන. අපි කලින් පාඩම් වල අපි කියලා දීලා තියෙනවා එලි සමය එලිවට කියන්නේ මොනවද කියලා උපමාව නේද? උපසර්ග පපරාණි උදු සංවි අවානු පරියදි අවපති සුවා අති අපි අපඋප උපසර්ග ටික පාඩම් කරගන්න පුතා. ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන ඔය කට්ටිය නේද? න අකුර භාවිතා කරලා තියෙනවා නේ. බැවින, තෙලින, අතින නේද? දැන මෙයා පුතා එලි සමය. ඔන්න එලි සමය. ඊළඟට අපි යනවා ඊළඟට උතුරු පාටට යනවා. මොකක්ද තියෙන්නේ? අග පිපි මල් මලිගිය ලිය කෑලේයා වග බැඳ හෙන රජහස පුල් විලේයා ළඟ තුරු මල් ගිලිහුණ රොණ උලේයා මග බැස යව පළහෙල වැලි තෙලේයා වනාන්තරයේ ගස් මුදුන් වසාගෙන ඇති ඉද්ද මල් වැල්වල ඉතාමත් අලංකාරයට සුදු මල් පිපී ඇත. පිපුණු රතු සුදු නෙළුම් මල් වලින් පිරුණු පොකුණද ඇත. රාජහංසයෙන් ඒවාට බැස ඒ මේ අත පීනමින් සිටි. පිපී තිබුණු මල්වල රේණු වැටී ඇත වැලි තලා සිහිත මාර්ගයේද ඇත. කෙතරම් සුන්දර දර්ශනයක් දකින වනාන්තරයක් දැයි මේ පද්‍යයට යොදාගෙන ඇති බව පදමාලාවෙන් වැටහුණු ඇත. මේ බලන්න පුතා මේ කවියෙන් කියන්නේ වනාන්තරයේ ගස් මුදුන් වල තියෙන ස්වභාවය, මල් පිපිලා, වතුර පිරීලා මෙන්න මේ පිළිබඳව කාව්‍ය අලංකාර භාවිතා කරමින් කවියා යොදාගෙන ඇති ආකාරය විස්තර කරන්න පුළුවන් නේද? මේ සුන්දර වැනුම තුල ලල වෙන්න පුතා තවත් කාව්‍ය අලංකාර. දැන් මේ කවියේ පුතා එනවා ලල අකුර මුදල යන්නයි. තා මොකද්ද? ඔව් කාර්ය බහුල යොදාගනිමින් අනුප්‍රාස රසයක් එක් කර ඇත. ඔන්න පුතා අනුප්‍රාස භාවිතය මං කිව්වේ අනුප්‍රාස කාව්‍ය අලංකාරයේදී නිතරම අපි අවබෝධ කරගත යුතුයි අනුප්‍රාස භාවිතය, අලංකාර භාවිතය, උපසර්ග භාවිතය නේද? ඒ ටික භාවිතා කරගන්න ඕන. දැන් ල අකුර නිතරම භාවිතා කරලා තියෙන පුතා ල අකුර නිතරම භාවිතා කරමින් ඊළඟට ලේයා යන දීර්ඝාක්ෂර දිත්වයේ අනුප්‍රාසයෙන් මේ කවියට මනාව අලංකාරය දුවා. දැන් කාව්‍ය අලංකාරයේදී මං කිව්වා අනුප්‍රාස නිතර නිතර භාවිතා කරන. අනුප්‍රාස කියන්නේ මොකද්ද? වචනයක් නිතර නිතර භාවිතා කිරීම. මෙන්න මේ අපිට දක්නන්න පුළුවන්. මෙහි අනුප්‍රාස නංවන ශබ්ද ධ්වනි පරිසර සෞන්දර්ය තව තවත් වැඩි කරනවා. එසේනම් ස්වභාව සෞන්දර්ය වර්ණාව සඳහා කවියා භාවිතා කළ උපක්‍රම නේද? උපක්‍රම කීපයක් මෙවැනි නිදසුන් මගින් පැහැදිලි කරන්නට පුළුවන්. ඊළඟට මගනි ළමින් සිටි නොදඹ නේද? නිපීලිය පියස ළමින් මලගේ කොළ නිවල. දැන් මේ පද්‍ය පන්ති බලන්න පද්‍ය පන්තියෙන් දැක්කේ සැලලිනියා මග දෙපස වූ නා දොඹ බක්මි මොර යන ගස්වල පිපී ඇති මල්හි පිරුණු රේණු අසුරේ පිසා පියා සලමින් සෙල්ලම් කර ඉදුණු මිහිරි පළතුරු තුඩින් ගෙනකා තුඩින් කා ජම්මු ගස්වලින් නැවිතී ගිය බවයි පරිසරයේ පවතින සුන්දරත්වය උපරිම විධාව සැලලිනියා තම සැලලිනියා ජයවර්ධනපුරේ ඉඳලා කැලණිට යද්දී ඒ ගමන් මාර්ගයේ දක්න ලැබෙන ස්වභාව සෞන්දර්යය පිළිබඳව සාකච්ඡා කරන්න දක්න ලැබෙන එක්තරා අවස්ථාවක් තමයි මේ කවියෙන් පෙන්눔 කරන්නේ. මේ තමයි කාව්‍ය අලංකාරයේ තියෙන වඩාත්ම ලස්සනම තැන්. සෞන්දර්ය බවින් අගතැන්පත් වූ වනාන්තරයේ ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමට මෙම කවියා දී ඇති අති රමණීය යෙදුම් යොදාගෙන ඇති බව සැල යන ආමන්ත්‍රණ වාචී පද මගින් සැල යන ආමන්ත්‍රණ වාචී පද වලින් පැහැදිලි වීමෙන් එලි සමයේ යොදාගෙන එසේනම් ස්වභාව සෞන්දර්ය වර්ණනාව සඳහා කවියා භාවිතා කළ කාව්‍යෝපක්‍රම කවියෙන් මෙම නිදසුන්ද
පැහැදිලි වෙසේ නම් මෙහෙත උදාහරණ සියල්ලම අපිට පැහැදිලි වන්නේ ස්වභාව සෞන්දර්ය වර්ණාව සඳහා කවියා භාවිතා කරන විවිධ උපක්‍රමයි. හරිනේ පුතා. එන්න අපි මගවැණුමේදී කාව්‍යෝපක්‍රම භාවිතා කරපු ආකාරය පැහැදිලි කරා. ඊළඟට අපි යනවා සැලෙන සංදේශකතුරයා දූතයාට කරන මගවැණුම් වල ස්වභාවෝක්තියට මුල් තැනක් දෙන අයුරු පැහැදිලි කරන්න. ස්වභාවෝක්ති අලංකාර පුතා. ස්වභාවෝක්ති අලංකාරයේදී අපි මුලින්ම ඔන්න දැන් එක හැඳින්වීම කරා. හැඳින්වීම කරලා සන්නං සිං ඒ අරගම තමයි ඒ කවියම තමයි දාන්න තියෙන පුතා. දූතයා වන සැලලිනියා ගමන් ගන්නට සැලසෙන්නේ වනාන්තර ස්වරූපයේ ඇති ප්‍රදේශයකිනි. ඔන්න දැන් ඒ හැඳින්වීම බලන්න මේ කවි පුතා කාව්‍ය අලංකාරයේදී කියන්නේ කවි අලංකාර ලෙස භාවිතා කරලා තියෙන ආකාරයනේ කියන්නේ. ඒතර මේ කවිය අනිවාර්යෙන් අපි පාඩම් කරගන්න ඕන. පාඩම් කරගෙන ඒක අපි උද්දත පාඩයට දාන්නට ඕන. හරිද? මොකද්ද කියන්නේ? කොළ කුඩා නිසා ගස්වල කොළ පිරී ඇත. එබැවින් ශරීරයේ මහන්සි නිවා ගන්නට හැකි වේ. දූතයා ගමන් කවුද දූතයා? අපේ දූතයා සැලලිනියා නේද? අහසේ උවද පහලින් ගමන් ගන්නා මාර්ගයේ ගමන් ගන්නට කටයුතු කරයි. වී කරල තුඩින්ගත් ගිරවුන්ද මේ මාර්ගයේදී හමුවන බව පවසයි. සැලලිනි සංදේශකතුවරයා දූතයාට පවසන මග සලකුණු වල මේ කවියට අනුව පවසන්නේ හීන්ගෙන්ද ගස් ඇති ගිරවුන් බොහෝමයක් සිටින නිසා ප්‍රදේශ ලෙසේ සැලලිනියා ඒ මග ඔස්සේ ගමන් කළ යුතුය. සැලලිනි සංදේශකතුවරයා දූතයාට කරන මග වැණුම් වලදී ස්වභාව පරිසරයට මුල් තැනක් දී ඇති. දැන් මේ මග වර්ණාවේදී වඩාත්ම මුල් අවස්ථාව දීලා තියෙන්නේ කොහෙටද? පරිසරයටනේ. පරිසරයට තමයි මුල් තැනක් දීලා තියෙන්නේ. වනසිරි පියුම් රා බඳරන බරණ යුරු වට පිරිසුපුල් දුනුකේ මල් මුරුත තුරු බිඟු පිරිවැරු ඔලු පුලැඹුල වල තඹුරු හිම සිරි සිහිල් දිය හෙඹ දැක යන් මිතුරු. ඔන්න කියනවා කවියා කියනවා වනාන්තරයේ තුල මණික් අල්ලා ඇති රන් ආභරණයෙන් දුනුකේ හා මුරුත ගස්වල මල් පිපී ඇත. ලස්සන මණික් උපදමා වගේ ගස්වල ලස්සන මල් පිපිලා තියෙනවා. මීමැස්සන් රොක් වී ඕලු මානෙල සුදු මානෙල රතු නෙළුම් මල් වැනි බෝන ආකාරය දැකගෙනම ලෙස කවියා පවසයි. සැලලිනියා ගමන් ගන්නා මාර්ගයේ දෙපස කැලේ දුනුකේ මල් මුරුත මල් පිපී ඇති බව සඳහන් කරමින් කතුරයා දූතයාට ගමන් කළ යුතු මාර්ගය පවසනවා. එමෙන්ම අසල ජලාශයක් ඇති බවද එහි ඕලු නෙළුම් යනාදිය පිපී ඇති නිසා මීමැස්සන් පිරී සිටින බවද පවසයි. කවියා මාර්ගයේ සීමාවක් මේ කවිවල පුතාත් සරල අදහස මතක තියාගන්න. කවියත් එක්කම සරල අදහස ඔබ මතක තියාගත්තා කියන්නේ විචාරය ලියන්න පුතා ඉතා පහසුයි. ඉතා සරලයි. මේ කවිවල තේරුම ඉතා සරලයි. ඊළඟට නේද? ඊළඟට අපි යනවා වනාන්තරය තුලින් ඔන්න තිබෙන දේවල් කියනවා. ඊළඟ තව උද්දෘත පාඩයක් දාලා තිනවා නේද? මගනි ළමින් සිටි නොදම දම පියල පියස ළමින් මලගේ කොළ රොණින් වල තදුඩ ළමින් බිඳ වල ඉසඹු ළමින් එහි සැල දඹ පඳුර වල. සැලලිනි සංදේශ කතුරයා දක්වන ආකාරයට සැලලිනියා ගමන් කළ යුතු මාර්ගය වන්නේ නා දොඹ බක්මි. දැන් මේ කවි පුතා මං කියවනේ එකම කවිය තමයි නිතර කැරකෙන්නේ. එකම කවිය වෙනසක් වෙලා නැහැ. සැලලිනි ගමන් කළ යුතු ආකාරයේදී නේද? පියාසලමින් සෙල්ලම් කර ඉදුණු මිහිරි පළතුරුතකා ජම්බුගස් වලින් නැවති විවේකගෙන යන ලෙසත් මෙලෙස සැලලිනියාට කළ යුතු දේ පවසමින් කතු හිමියන් සඳහන් කර ඇත්තේ ගමන් කළ යුතු මාර්ගයයි. දැන් මෙහිදී කියනවා ලස්සන පළතුරු මේ දේවල් සියල්ල ගමන් මාර්ගයේදී දක්නට
ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම සැලනීනියා ගමන් විඩාව දැනෙන විට නැවතී පළතුරක් කායන් ලෙස දැක්වීම දූතයාට නිදහස භුක්ති විඳින්මින් කටයුතු කරන්නට අවස්ථාව ලබා දී ඇති බව පැහැදිලි වෙයි. කෙසේ නමුත් කතුහිමියන් මග වැනුම තුළ ස්වභාවෝක්තියට මුල් තැනක්දී ස්වභාවෝක්තිය ස්වභාව පිළිබඳව ස්වභාව අලංකාර පිළිබඳව නේද? ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමක් තමයි මෙතනදී මග විසුතුරු වැනුමෙදිත් කරන්නේ. සේනම් උදාහරණ සියල්ලම අපිට පැහැදිලි වන්නේ සැලනී සංදේශ කතුවරයා දූතයාට කරන මග වැනුම් වලදී ස්වභාවෝක්තිය මුල් තැනක් දෙන අයුරිය. මේ ආකාරي දුන්න අපිට පැහැදිලි කරන්න පුළුවන් කියන අපෙන් ඉල්ලීමක් තියෙනවා මෙන්න මේ තොරතුරු ටික නැවත දෙන්න කියලා. මේ ටික මෙන්න මේක මේ ටික දෙන්න කියන තව පාර හරි පොඩි වෙලාවක් දෙන්න ලියා ගන්න. ඒක ලියාගෙන අපි අද බලාපොරොත්තු වන ආකාරයට අපි මග වැනුම සහ අපි කරන් ආපු අද වැඩසටහන කෑරගල වැජබෙයි මේක ලියාගන්න පුතා මම එතකන් පොඩ්ඩක් කතා කරන්න. මග වැනුම සහ කෑරගල වැජබෙයි කියන මේ ਵਿਚාර දෙක අපි අද සාකච්ඡා කරා. එතකොට පුතේ ඔබ හැඳින්වීමේදී මේ හැඳින්වීම සරල හැඳින්වීමක් තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න පොඩ්ඩක් සටහනක් දාගන්න. සටහනක් දාගෙන ලියන්න හැඳින්වීම. විචාර දැන් මේ ලියන්න මේ දවස් ටික ලියන්න. තව මාස දෙකකට ආසන්න කාලයක් තියෙනවා. ඉතින් තව නතර කරන්න එපා ඔබේ උත්සාහය. තවම නතර කරන්න එපා. තවම හොඳින් වැඩේ කන්ටිනියු කරගෙන යන්න. දිගටම කරගෙන යන්න. මම හිතනවා ඔබට ඒ ප්‍රතිඵල හම්බෙයි. හරි පුතේ තව එකක් ඉල්ලුවා මේකත් දෙන්න කියලා. මේක ලියා ගන්න. ඒ පස්සේ අපි මේ අද අපි විතරනේ වැඩසටහන මේ රාත්‍රී කාලේ කරන්න යෙදුණු මේ අපේ මේ අතිසාර්ථක වැඩසටහන වැඩමුළුව අපි නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. තව පොඩි වෙලාවක් තියෙනවා. ඒ අතර අපි නැවත ඊළඟ සඳුදා රාත්‍රී 7ට මුණ ගැහෙමු. එතෙක් අපි බලාපොරොත්තු වෙන හරි ලියාගත්ත පුතා. හරි. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමු. අපි සුපුරුදු පරිදි අපි ලබන සඳුදා රාත්‍රී 7ට නැවත අපි ඔබ සමග හමු වීමට බලාපොරොත්තු වෙනවා. බොහොම කෙමෙන් විභාගයට ලං වෙනවා. ඒ හින්දා වැඩේ කරගෙන යන්න දිගටම නතර කරන්න එපා. උදේ පාඩම් කරන්න ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ නම්බරේ තියෙනවා ටෙලිෆෝන් නම්බරේ. ඔබට ඕනම අවස්ථාවක අපි සූදානමින් සිටිනවා. එහෙම අපේ දරුවෝ කතා කරා. ඉතින් අපි ඒ සම්බන්ධව සහභාගී වෙලා ඒ දරුවන්ට අපි අවස්ථාව සලසලා දුන්නා. විචාර අපි නැවත් දුන්නා. PDF ලබා දුන්නා. ඉතින් ඕනම දරුවෙට පුළුවන් අපිත් එක්ක සහභාගී වෙලා අපේ මේ වැඩසටහන දීර්ඝ කරගෙන යන්න. විශේෂයෙන්ම විතරනේ වැඩසටහනේදී සිංහල පමණක් නොවේ IT, ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි, දෙමළ, සිංහල මේ ආදී IT මේ සියලුම විෂයන් ඒ කට්ටියත් එක්ක අපි එකම තැනකදී ලබා දෙන්න බලාපොරොත්තු වෙන හින්දා ඉතා අතිසාර්ථක මේ වෙද්දී ඉතා අතිසාර්ථක වැඩසටහනක් අපි කරගෙන යනවා. අපි මොකද ඒ සඳහා අපිට විශාල ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. 1000කට වඩා ප්‍රමාණයක් බලමින් අපිත් එක්ක එකතු වෙමින් සිටින මේ වැඩසටහන හින්දා නැවත අපි ඊළඟ සඳුදා රාත්‍රී 7ට ඔබ සමග මුණ ගැසීමට බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා විතරනේ වැඩසටහනත් සමග සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා.